ෆස් ලොග් එක. ඉතින් ඔයාලා දැන්ටම දකින්න ඇති මම මේ කොහෙද යන්නේ කියලා. මේ ට්‍රේන් එකේ ඉඳන් එද්දි ගත්ත වීඩියෝ එකක්. කන්සයි එයාපෝට් එකේ ඉඳන් තමයි මට ෆ්ලයිට් එක තිබුණේ. මේ කන්සයි එයාපෝට් එකට මම ඉන්න ගමන්. මේක තමයි මම තනියම ෆ්ලයි කරන ෆස්ට් එක්ස්පීරියන්ස් එක. ඉතින් මේ ඉන්නේ මම ටිකක් බය වෙලා වගේ ඉන්නේ මං එතන. චෙක් ඉන් වෙලා ගේට් එකට ආවට පස්සේ ඉතින් ඔක්කොම හරි. That comes once in a lifetime, and I'm pretty sure that you are that love of mine. 'Cause I'm in a field of dandelions, wishing on everyone that you'll be mine. ඉතින් ළමයි මට ඔසකා ඉඳලා පුකෙට් වෙනකම් පැය 8ක් වගේ ගත වුණා. මැලේසියා වලින් පැයක වගේ මට ට්‍රාන්සිට් එකක් තිබුණා. මං පුකෙට් වලට වෙනකම් විතරයි තනියම යන්නේ. පුකෙට් වලදී මට කෙනෙක්ව හම්බෙනවා. එයත් එක තමයි මේ ටුවර් එක මං ගත කරන්නේ දවස් 10ක්. ඉතින් මාස 10කට පස්සේ මට මගේ බොයිෆ්‍රෙන්ඩ් මේ විදිහට හරි ලස්සනට මුණ ගැහුණා. මට දෙන්න ලෝබයි නුඹ වෙන කාටවත් ආදරෙන් මලඟින් ඉන්න හැමදායිතින් මට දෙන්න ලෝබයි. අපි හොටෙල් එකට එද්දි ටිකක් රැ වුණා. ඉතින් මේ ඊළඟ දවසේ අපි රෙස්ට් එකක් ගන්න හිටියට අපි උදේම නැගිටලා ගියා පොඩි වටයක් දාන්න. මොනා කරන්න කලිනුත් කාලේ ඉන්න බෑ නේද? අපි ආව 7-Eleven එකකට. අපිට නම් ඇත්තටම 7-Eleven එකේ කැමරාසයි. ඉතින් මේ ඉන්නේ අපි දෙන්න. ඉතින් ළමයි ඇත්තටම මට vlog එකක් කරනවා කියලා ඇත්තටම මතක නැහැ. ඉතින් සමහර ගිහිපු තැන්වල වීඩියෝස් මිස් වෙලා තියෙනවා. ඉතින් මං හිතුවා තියෙන වීඩියෝස් වලින් vlog එක හදන්න. මොකද කවදා හරි දවසක මෙමරිස් විදියට බලන්න පුළුවන් නිසා. අපි ඊට පස්සේ ආව පුකෙට් ඕල් ටවුන් එකට. බලන්න ළමයි මෙතන මට දැක්කහම නම් ඉස්සෙල්ලම හිතුනේ ගෝල් ෆෝට් වයිබ් එකක් තියෙනවා පොඩි. ඉතින් ටුවර් එක ගියේ ෆෙබ්‍රුවරි මුල් සතියේ ළමයි. ඉතින් මේ කාලේ චුට්ටක් රස්නේ. ඉතින් මම vlog එක දාන්න ටිකක් පරක්කු වුණා. තව දෙයක් ළමයි මේක පැකේජ් එකක් නෙවෙයි අපි දෙන්නම ප්ලෑන් කරලා ගිහපු ටුවර් එකක්. ඉතින් අපි දෙන්න ප්ලෑන් කරපු පළවෙනි ටුවර් එකත් මේකම තමයි. වට්චාලෝන් ටෙම්පල් එකට ගිහින් ඊට පස්සේ අපි ගියා ලස්සන කැෆේ එකකට. ළමයි මෙතන මාරම ලස්සනයි. ඇත්තටම එතට ගියාට පස්සේ ආයේ එන්න හිතෙන්නේ නැති තරම් පුදුම ලස්සනක් තියෙන්නේ ඇතුලේ. කැෆේ එකේ ටයිම් ලිමිට් එකක් තිබුණේ නැහැ. ඕන වෙලාවක් අපිට ෆොටෝස් වීඩියෝස් ගන්න පුළුවන්. මෙයාලගේ මෙනු එකේ තිබුණ ඩ්‍රින්ක්ස් එච්චර ලොකු ගාණක් නැහැ. බජට් එකට ෆ්‍රෙන්ඩ්ලි. ඉතින් අපිත් ගොඩාක් වෙලාවක් හිටියා. ඇතුලේ ගොඩාක් ෆොටෝස් ගත්තා, වීඩියෝස් ගත්තා. බලන්නකො ළමයි මේක ඇතුලේ ලස්සන ඇත්තටම දිව්‍ය ලෝකයක් ඇතුළට ගියා වගේ අතරමං වෙනවා. හරිම ලස්සනයි අනේ.
2 hours later. හවස් වෙලා අපි දෙන්නත් එක්ක ආවා බිග්සි එකටයි සෙන්ට්‍රල් පොකට් එකටයි වටයක් දාන්න. ඉතින් මේ අපි ටැක්සි එකක් දාගෙන යන ගම අපි ෂොපින් කරේ නැහැ. ඇත්තටම අපි බැංකොක් වලින් ෂොපින් කරන්න හිටපු හින්දා ඉතින් ඇවිද ඇවිද දෙන්නත් එක්ක ගණන් බල ඉතින් හිටියා. පොඩි පොඩි දේවල් මෙතනින් ගත්තා. ලොකුවට ෂොපින් කරන්න ගියේ නැහැ. අපි තායිලන්ඩ් ටුවර් එක ප්ලෑන් කරේ දවස් 10කට. පුකෙට් වලින් පස්සේ අපි යන්නේ කවසාක්. ඊට පස්සේ යනවා බැංකොක් වලට. ඉතින් මම පුංචියට ව්ලොග් එකක් ගෙනාවා පළවෙනි දවසේ. මේක අපේ රෙස් ඩේ එකක් විදිහට තියන් හිටියට අපි දවසෙත් ඇවිදලා බැලුවා. ඉතින් ළමයි අපේ අනිත් vlogs ටිකත් ඉක්මනටම ගේන්නම් ඉස්සරහට. ඉතින් මේක මගේ ෆස්ට් vlog එක නිසා ගොඩාක් අඩුපාඩු ඇති. මේ vlog එකේ තියෙන මොනවද අඩුපාඩු කියලා ඔයාලා කමෙන්ට් එකක් දාලා මට කියන්න. ඉතින් ළමයි මම චූටි vlog එකක් තමයි ගෙනාවේ. මේ vlog එක මෙතනින් ඉවරයි ළමයි. ආයෙත් ඉක්මනටම හම්බෙමු. Thank you for watching. හිරු හැංගුණාවේ වනාවේ